රජය තීන්දුව කරලා තිබෙනවා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක කරන වෛද්‍ය උපාධි පාඨමාලාව නතර කරන්නට. මෙම වෛද්‍ය උපාධි පාඨමාලාව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගත් අනුමත කරපු ඒ වගේම මේ උපාධි පාඨමාලාව තුළින් විදේශීය සහ කැඩෙට් සිසුවන් අභ්‍යන්තරව අප රටේ තවත් සිසුවන් 100කට මුළුමනින්ම වාර්ෂිකව සිසු දූ දරුවන් 150කට වෛද්‍ය උපාධි පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව ලැබෙනවා. මේ නතර කිරීම තුළ එක පැත්තකින් අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සිසු දූ දරුවන්ට තිබෙන අවස්ථාවන් නැති කිරීමක් හැටියට අපි දකිනවා. ඒක බරපතල වරද. තවත් පැත්තකින් අපි අවබෝධ කරගන්නට ඕන මේ වෛද්‍ය පාඨමාලාව තුළ විදේශීය සිසුන් හරහා අපේ රටට ඩොලර් ඉපැයීමක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ වෛද්‍ය සිසුන් මේ උපාධි පාඨමාලාව හැදෑරීමේ අවස්ථා අහිමි කිරීම තුළ බරපතල හානිදායක දේවල් කීපයක් සිද්ධ වෙනවා. පැත්තකින් මේ උපාධි පාඨමාලාව හදාරන්නට බලාපොරොත්තු හිටපු සිසු දූ දරුවන් අපේ රටේ ලක්ෂ 130ක් පමණ වැය කරලා හදාරන වෛද්‍ය උපාධි පාඨමාලාව වෙනුවට ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා ලක්ෂ 400ක් 500ක් අතර ප්‍රමාණයක්